එයා කාටවත් හීලා නැහැ. මටයි මහාචාර්ය ඩම්බල්ඩෝටයි අර. මම මේවා ඔයාලට කියන්න ඕනේ අපරාධ කිව්වේ. හැග්‍රිඩ් මේ මොකද්ද කියලා කියනවද? මේක තමයි මේක මන් දන්නවා ඒක මොකද්ද කියලා. හැග්‍රිඩ් ඔයාට කොහෙන්ද මේක? මට ඒක හම්බ වුණා. කඩේදී හම්බෙච්ච අඳුර නැති කෙනෙක් දුන්නා. මේක යා ළඟ තියාගන්න ටිකක් අකමැත්තෙන් වගේ හිටියේ. මකරෙක්ද? එයා නිකම්ම මකරෙක් නෙවෙයි. මෙයා රුමේනියන් ගිනි මකර පැටියෙක්. අපේ අයියා මෙයාලා ගැන ඉගෙන ගන්නවා. බලන්න එයාගේ ලස්සන. එයා හිතන්නේ මං එයාගේ අම්මා කියලා. කොහොමද නෝබට්? නෝබට්? ඔව් මං හිතන්නේ ඒක හරි ලස්සන නමක්. කොහොමද නෝබට් පැටියෝ? මං හිතන්නේ යට ටිකක් පුරුදු කරාම හරියයි. අර කවුද අතන? මැල්ෆොයි. දෙයනේ. හැග්‍රිඩ් උඹ කාසාවෙන් හිටියේ මකර පෙට්ටියක් හොයාගන්න. එයාට පිස්සුද මන්දා. මැල්ෆොයි කොහෙද දන්නේ යන්නේ නැත්තේ. මැල්ෆොයි දැක්කම මොකද? ඒක නරක දෙයක්. සුබ සන්ධ්‍යාවක්. කිසිම කෙනෙක් මං කියන්නේ කිසිම කෙනෙක් රැට තමන්ගේ කාමර වලින් එළියට යන්න බෑ. ඒ හින්දා තමන් කරපු වැරද්දට දඬුවම් කරන්න වෙනවා. ලකුණු 50ක් අඩු කරනවා. ලකුණු 50ක් එක්කෙනෙක්ගෙන්. මේ වගේ දෙයක් ආයි සිද්ධ නොවෙන්න ඔය 4 දෙනාටම දඬුවමක් නියම කරනවා. සමා වෙන්න මහාචාර්යතුමිය. මං හිතන්නේ මට ඇහුණ වැරදි. මට ඇහුනේ 4 දෙනෙක් ගැන කියනවා. නෑ මං කියපු දේවට හරියට ඇහුණා මැල්ෆොයි. ඔය ඉස්කෝලේ යහපතට මේ දේ කරාට ඔයත් කාමරෙන් එළියේ නේද හිටියේ මැල්ෆොයි. ඔයාටත් මෙයාලා වගේම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඉස්සර දඬුවම් ක්‍රමේ නැති කරපු එක හරි අවාසනාවක්. ඒ ක්‍රමේ තිබුණා නම් ඔයගොල්ලෝ කරුවල කාමරයක ගැට ගහලා තියෙනවා මේ කරපු වැරද්දට. මට ඒව මැවිලා පේනවා. ඔයගොල්ලන්ට දෙන දඩුවම තමයි අද හැග්‍රිඩ් එක්ක වැඩ කරන එක. එයාට පොඩි වැඩක් තියෙනවා. අඳුරු වනාන්තරේ. මේක කරදරයක් බව දන්නවා හැග්‍රිඩ්. මොකද මිනිස්සු මේ තාමත් අර මකර පැටිය ගැනද හිතා ඉන්නේ. නෝබට් ගෙනිච්චා. ඩම්බල්ඩෝ එයාව රුමේනියාවට යවුවා. එයා එතෙන්නේ. ඉතින් ඒක හොඳයිනේ. ඒ තවත් මකරු ඉන්නවනේ. ඒත් නෝබට් ඒ ඉන්න අකමැති වුණොත් ලොකු මකරු එයාට නපුරු විදිහට සැලකුවොත් එයා තාම පුංචි පැටියෙක් නේ. විකාර නැතුව පිරිමියෙක් වගේ ඉන්න බලනවා. දැන් යන්න හදන්නේ අඳුරු වනාන්තරයට නේද? හොඳට දන්නවනේ තියෙන දේවල්. අඳුරු වනාන්තරේ මං හිතුවේ ඒක විහිළුවක් කියලා. අනේ අපිට එහාට යන්න බෑ. ළමයින්ට එහාට යන්න තහනම්. ඒ කැලෑවේ රාක්ෂයෝ ඉන්නවා. ඔය කැලේටත් වඩා භයානක දේවල් තියෙනවා. මං ඒක හොඳට දන්නවා. ගිහිල්ලම බලාගන්න. හරි. අපි යමු. හැග්‍රිඩ් ඔය මොනවද? අපි හොයපු දේ
දැක්ක නේද? මේ තියෙන්නේ කඟ වේනෙකුගේ ලේ. මට මැරිච් එකෙක් හම්බුණා සති කීපයකට කලින්. ඒත්